විහාරගේ තුළ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ දුටු නාගරාජයා කිපි ගිනිතැල් පිට කරන්නට වුණා. භාග්‍යවතුන් වහන්සේ ඉර්ධි බලයෙන් එය මැඩ පැවැත්වුවා. නාගරාජයා ඒකාන්තයෙන්ම ශ්‍රමණ ගෞතමයන්ට අනතුරක් කළ බව විශ්වාසයි. නාගයාව දමනය කළ භාග්‍යවතුන් වහන්සේ ඌ පාත්‍රය තුළට තමා ගත්තා. මේ ශ්‍රමණයා ඒකාන්ත වශයෙන්ම ඉර්ධි සම්පන්න කෙනෙක්. හැබැයි ඉතින් මං වගේ අරහත් කෙනෙක් නම් නෙවෙයි. මොකක්ද අර එකපාරට ආලෝකයක් විහිදෙන්නේ? හරියට උන්වහන්සේ බෑ දකින්න දෙවි දේවතාවන් වඩිනවා වගේනේ. මොහු නම් මහා අනුභව සම්පන්න කෙනෙක්. හැබැයි මං වගේ රහත් වෙලා නෑ. දිනක් මහා වැස්සකින් ගංගාව පිටාර ගැලුවා. වරුසාවට ගංගාව පිටාර ගලනවා. මහා ශ්‍රමණයා ගං වතුරට ගාගෙන ගියාද දන්නෙත් නෑ. ඉක්මන් කර පල්ලවන්න. අන්න ගුරුතුමනි. අර බලන්න. ශ්‍රමණයාට ජලපාරට අසු නොවී ඇවිද යන්නත් පුළුවන්. මහා ඉර්ධි මතේ. ඒත් මං වගේ රහත් වෙලා නෑ. දැන් මම මොහුව සංවේගයට පත් කළ යුතුයි.